Welcome back to my YouTube channel. අද මම ඔයාලත් එක්ක share කරගන්න යන්නේ මගේ උදේ වරුවක් ගත වුණේ කොහොමද කියලා. අද දවස ගැන කියනවා නම් අද හරිම ලස්සන දවසක්. උදේ නැගිට ගමන්ම එළියට ඇවිල්ලා කුරුල්ලොන්ගේ සද්ද අහන් ඉන්න මම මාරම ආසයි. වීඩියෝ එකට යන්න කලින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ channel එක subscribe කරලා මගෙත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. අද උදේම මෙන්න මෙයා මාව බලන්න ඇවිල්ලා. ඉතින් මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලගේ comment කියවන්න මම මාරම ආසයි ළමයි. හරිද? ඒ කියන්නේ මට මගේ videos ගොඩාක් ඔයාලත් එක්ක share කරගන්න හිතෙනවා. ඔයාලගේ ලස්සන comment දැක්කම. ඉතින් මගෙත් එක්ක එකතු වෙලා ඉන්න කියලා මම ඔයාලට ආදරෙන් ඉල්ලනවා. ඉතින් ඉස්සරහට ගොඩාක් වැදගත් videos ගොඩාක් මම ඔයාලත් එක්ක share කරගන්නවා. මුලින්ම ඉතින් මම මේ කරන්නේ මගේ ඇඳාස් කරගන්න එක. ඉතින් මම මගේ room එක වෙනස් කරගත්තානේ. ඒ ගැන වීඩියෝ එකක් ඔයාලත් එක්ක ඔන්න share කරගත්තා. ඉතින් ඒක බැලුවේ නැත්නම් අනිවාර්යෙන් ඔයා ඒ වීඩියෝ එකත් බලන්න. මගේ මූණේ පිම්පල් එකක් ඇවිල්ලා ඕක තමයි මම ඔය පෙන්නන්නේ. මට ඒක මාරම කරදරයක්. අද ඉතින් මගේ උදේ වරුවේ මම ඔයාලත් එක්ක share කරගන්නවා මගේ ස්කින් කෙයාර් රූටින් එකට එකතු වෙච්ච අලුත් දෙයක් ගැනත්. මේ ඉතින් මගේ පැල යාළුවෝ ටික. ඉතින් මම මේවා හදාගෙන ගොඩක් දවස් දැන් නම් හොඳට මුල් ඇදලා තියෙන්නේ. දැන් ඉතින් මම මේ කරන්නේ මගේ tripod එක හරියට හදාගන්න එක. ඉතින් මගේ videos ගන්න ගොඩාක් උදව් වෙන දෙයක් තමයි මගේ මෙන්න මේ tripod එක. දැන් ඉතින් මගේ මේ indoor plant එකට වතුර දාන ගමන් තමයි තියෙන්නේ. ඉතින් මම දවසකට එකපාරක් අනිවාර්යෙන් මේවට වතුර දානවා. අද ඉතින් ගෙදරටම වෙලා ඉන්න හින්දා ඉතින් ලොකු වැඩ ගොඩක් නම් කරන්නේ නැහැ. ඉතින් අද මම normal එකේ ගෙදරට වෙලා ඉන්නවා. දැන් ඉතින් උදේ 10ට විතර ඇති. ඉතින් මම දත් මැදලා මූණ හොදන්න තමයි මේ හදන්නේ. අද ඉතින් මගේ මූණේ පිම්පල් එකක් තිබ්බ හින්දා මම මෙන්න මේක තමයි use කරන්නේ. ඉස්සර මගේ මූණ ගන්නම දෙයක් තිබ්බේ නෑ. මාරම පිම්පල්ස් ගොඩක් තිබ්බේ. ඉතින් දැන් නම් එහෙම නැහැ. ඉතින් මේ ෆේස් වොෂ් එක හින්දා වෙන්නේ නැති මගේ මූණේ පිම්පල්ස් ගොඩක් අඩු කරගන්න හේතු වෙන්නේ නැත්තේ. මම ඉතින් ඔයාලට කිව්වනේ අද මගේ ස්කින් කෙයාර් රූටින් එකට අලුතෙන් එකතු වෙච්ච දෙයක් ඔයාලත් එක්ක share කරගන්නවා කියලා. ඉතින් මේක ඔයාලත් එක්ක share කරගන්න first time. ඉතින් ඒ වගේම තමයි ඉතින් මම මේක දැන් සතියක විතර ඉඳලා use කරනවා. ඉතින් මට මේක ගොඩක් හොඳ නිසා තමයි ඔයාලත් එක්කත් මේ ගැන share කරගන්න ඕනේ කියලා හිතුනේ. ඉතින් මම ඔයාලත් එක්ක මේ share කරගන්න යන්නේ ළමයි ඔයාලගේ ඇස් වටේ කළු වෙලා තියෙනවා නම් එහෙම නැත්නම් ඔයාගේ මූණ අවුවට ගිහිල්ලා පිච්චිලා ඔයා කළු වෙලා ඉන්නවා නම් ඉතින් මේක use කරලා බලන්න. ඉතින් මේක මාර හොඳයි. මගේ මූණත් දැන් සතියකට විතර කලින් ගන්නම දෙයක් තිබ්බේ නෑ. මූණ කළු වෙලා ඇස් යට මාර විදිහට කළු වෙලා තිබ්බා. ඉතින් දැන් නම් ගොඩක් දුරට ඒක අඩු කරගන්න පුළුවන් වුණා. මෙන්න මේ ට්‍රීට්මන්ට් එක කරාට පස්සේ. ඉතින් මේක හදාගන්න මාරම ලේසි. ඉතින් මේකට ඕනේ තේ කුඩුයි දෙහි බින්දු කීපයකුයි වතුරයි විතරයි. මේක ඉතින් ඔයාලට පුළුවන් උදේටයි හවසටයි use කරන්න. ඉතින් මාත් උදේටයි හවසටයි දෙකටම use කරා. ඒ නිසා වෙන්න ඇති මට මෙච්චර ඉක්මනට හොඳ රිසල්ට් එකක් බලා ගන්න පුළුවන් වුණේ. ඉතින් ඔයාලා එක්සෑම් වලට පාඩම් කරනවා නම් එහෙම නැත්නම් ඔයා රැට රිදි මරන කෙනෙක් නම් මේක කරලා බලන්න. ඉතින් මේක මාරම හොඳයි ඔයාගේ ඇස්ට කළු වෙන එකට. ඉතින් ඔයාලට මේක ස්ක්‍රබ් එකක් විදිහටත් use කරන්න පුළුවන්. ඔයාලගේ මූණේ පිම්පල්ස් තියෙනවා නම් ඉතින් මේක කරන්න එපා. ඔයාලගේ මූණේ පිම්පල්ස් අඩු කෙනෙක් නම් ඉතින් මේක කරලා බලන්න. ඉතින් මේක හොඳයි. ඔයාගේ මැරුණු සම ඉවත් කරන්න මේක මාරම හොඳයි.
දැන් ඉතින් මේක ඇප්ලයි කරගෙන ඉවරයි. ඊළඟට ඉතින් ඔයාලගේ මූණ හොඳට ස්ක්‍රබ් කරගන්න ඕනේ. ගොඩාක් තද කරලා ඔයාලා ස්ක්‍රබ් කරන්න යන්න එපා. මූණ සීරෙන්න පුළුවන්. ඒ නිසා ගොඩක් හිමීට ඔයාගේ මූණ හොඳින් ස්ක්‍රබ් කරගන්න. ස්කින් එකට එතකොට හෙයා එකට මම ගොඩක්ම කැමති නැචරල් දේවල් කරන්න. ඉතින් ඒකෙන් මාර රිසල්ට් ගොඩක් මට තියෙනවා. මේ බලන්නකො ළමයි මූණට මාර ලස්සන කලර් එකක් වැටලා තියෙනවා. මේ කලර් එකට මාර ආසයි. ඔයාලත් ඉතින් මේක ටික කාලයක් try කරලා බලන්න කොහොමද කියලා. ඉතින් මට වගේම ඔයාලට රිසල්ට් හම්බ වෙයි. ඉතින් ඔයාලා යූස් කරපු පළවෙනි දවසේම මේකෙන් හොඳ රිසල්ට් එකක් හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඔයාලා සතියක් දෙකක් යූස් කරලා බලන්න කොහොමද මේකෙන් හම්බෙන රිසල්ට් කියලා. ඉතින් මේ ට්‍රීට්මන්ට් එක කරාට පස්සේ ඔයාලා අනිවාර්යයෙන්ම ස්කින් ටෝන් එකක් යූස් කරන්න. ඒක ගොඩක් හොඳයි ඔයාගේ ෆේස් එකට. දැන් ඉතින් ස්කින් කෙයා කරගෙන කන්න තමයි මේ හදන්නේ. දැන් ඉතින් මම හොඳ ඔය ට්‍රීට්මන්ට් එකකුත් කරගත්තා මගේ කොණ්ඩෙට. දැන් ඉතින් මම පොඩි ගමනකුත් ගිහින් ආවා. ඉතින් මම කොහෙද ගියේ කියලා නම් වීඩියෝ කරන්න බැරි වුණා. ඉතින් මෙන්න මේ පොඩි වීඩියෝ ක්ලිප් එක තමයි මට ඔයාලත් එක්ක ෂෙයා කරගන්න තියෙන්නේ. බලන්නකො ළමයි මෙතන තියෙන ලස්සන. ඉතින් අපේ ගෙදරට මාර ලස්සන view එකක් පේනවා. ඉතින් එතන මාරම ලස්සනයි. ඉතින් මෙතෙන්ට වෙලා කොච්චර වෙලා හිටියත් එපා වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මම A levels වලට පාඩම් කරන කාලේ මෙන්න මෙතනට වෙලා පාඩම් කරනවා. ඔන්න ඔය view එක දිහා බලාගෙන මාරම නිදහස් ළමයි ඒක. ඊට පස්සේ අපි අහගෙදර නැන්දා අපිට වෙරළු ගෙනත් දුන්නා. දැන් නම් ඉතින් වැස්සක් එන්න වගේ තමයි හදන්නේ. කීවා වගේම ඔන්න ඉතින් වහිනවා. මේ දවස්වල වහිනවට නම් මම මාරම ආසයි. මොකද මේ දවස්වල මාරම රස්නේනේ. දැන් ඉතින් අපි පොඩි කෑමක් හදන්න තමයි යන්නේ. ඉතින් බලමු මොනවද අපි මේ හදන්නේ කියලා. අද අපි හදනවා වෙරළු අච්චාරුවක්. මුලින්ම ඉතින් කරන්නේ හොඳට මේ වෙරළු ටික හොද ගන්න එක. දැන් ඉතින් වෙරළු ටික මෙන්න මේ විදිහට කපා ගන්න ඕනේ. ඉතින් මේවා කැපුවේ නම් ඉතින් අපේ නංගි. දැන් ලුණු ටිකක් දාගන්න ඕනේ අපේ මෙන්න මේ වෙරළු එකට. දැන් ඉතින් වෙරළු අච්චාරු එක හදන්න අපි තැම්බෙන්න දාලා තියෙන්නේ. ඉතින් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම් කොහොමද මේක හදන්නේ කියලා. ඉතින් මේක හොඳට තඹ ගන්න ඕනේ. දැන් ඉතින් අපි පේස්ට් එකක් හදා ගන්න ඕනේ. ඉතින් මුලින්ම ඕනේ අපිට විනා කිරි. ඊළඟට මිරිස් කුඩු ඕනේ. ඉතින් ඔයාලට සැර අනුව තමයි දාගන්න ඕනේ. කියන්නේ ඔයාලා ගොඩක් සැර කන කෙනෙක් නම් ගොඩක් දාගන්න පුළුවන්. ඔයාලා සැර අඩුවෙන් කන කෙනෙක් නම් ටිකක් දාගන්න. ඊළඟට ලුණු ටිකක් දාගන්න ඕනේ. ඊළඟට ඔයාලා සීනි දාගන්න ඕනේ. අන්තිමට අපි කරන්න ඕනේ මේක හොඳට මික්ස් කරගන්න එක. දැන් ඉතින් අපි වෙරළු අච්චාර එක හදලා ඉවරයි. මේක අපි හිතුවටත් වඩා මාරම රසට ඇවිල්ලා තිබ්බා. දැන් ඉතින් කන්න තමා තියෙන්නේ. අද ඉතින් තියෙන්නේ වැහිබර කාලගුණයක්. දැන් නම් ඉතින් වැස්ස පායලා තිබ්බත් අහස කළු වෙලා තියෙන්නේ.
ඊළඟට ඉතින් මගේ මාළු යාළුවෝ බලන්නත් මම ආවා. ඉතින් මෙයාලට මට කෑම දාන්න බැරි වුණා. ඉතින් දැන් තමයි මම එයාලට කෑම දාන්න ආවේ. ඉතින් ළමයි ගොඩක් අයට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මගේ කොණ්ඩේ වවාගත්ත විදිහ. කොච්චර මම වීඩියෝස් දැම්මත් කවුරුම හරි කෙනෙක් අහනවා කොණ්ඩේ කොහොමද වවාගත්තේ කියලා. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් මම කොණ්ඩේ වවා ගන්න කරන තව ට්‍රීට්මන්ට් එකක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මගේ උදේවරුවක් ගත වුණේ. ඉතින් ඔයාලා මගේ වීඩියෝ එක ගැන මොකද හිතන්නේ කියලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. එහෙනම් මම අදට ඔයාලගෙන් ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක් වේවා.